හලෝ ගයිස් කියන්න තියෙන දැන්ම සූදානම් වෙන්න කියලා ඊළඟ අවුරුද්ධ වෙනුවෙන් UK වල ආපහු ටෙම්පරරි වර්ක් වීසා ඕපන් කරන්න යනවා 82කට. ඒ කියන්නේ රැකියා වර්ග 82කට. ජොබ් එකට යන්න ලෑස්ති වෙලා ඉන්න ගමන් මේ වීඩියෝ කරන්න හිතුණා. ඉතින් ඔයාලටත් මේ හරහා එන්න පුළුවන් වෙල්ඩර්ස්ලාගේ ඉඳලා ඊට පස්සේ රූෆින් කරන අය, ඊට පස්සේ අර මේසන් බාස්වරු කියන අය, ඒ ඔක්කොටම මෙතන වේකන්සි තියෙනවා. ඒ වගේම IT වල අපි මේ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලට ලෑස්ති වෙන්න පුළුවන්. ආවම සුදුසුකම් යටතේ එන්න පුළුවන්. Hello guys, මම ඉන්දුනිල් බාලසූරිය. Welcome to my channel Students Room. අද රේට් එක පවුමකට රුපියල් 400යි. ඒ කියන්නේ පවුන් 100ක් දැම්මොත් රුපියල් 40000යි. ඒ වගේම අමතක කරන්න එපා. තව පවුන් 10ක්. ඒ කියන්නේ තව රුපියල් 4000ක් වැඩිපුර ඔයාලගේ ලංකාවේ account එකට වැටෙනවා. 10 ඉන්දුනිල් කියන කෝඩ් එක use කරවුවොත්. අදම tap send app එක download කරගෙන 10 ඉදිරියට කියන කෝඩ් එකත් use කරන්න. එහෙම වුණොත් රුපියල් 4000ක් වැඩිපුර අද රේට් එකට අනුව වැටෙනවා. ඒ වගේම අමතක කරන්න එපා මේකෙන් කිසිම charge එකක් අය කරන්නෙත් නැහැ. ඒ වගේම සල්ලි ඒ වෙලාවෙම ඔයාලට දාගන්න පුළුවන් ලංකාවට හදිසියෙ. පහුගිය ජූනි මාසේ විතර ආණ්ඩුවෙන් ලබා දුන්නා MAC එක නැත්නම් Migration Advisory Committee එකට මේ ගැන හොයලා බලලා වාර්තාවක් සපයන්න කියලා. ඒකේ ස්ටේජ් 1 එක තමයි නිකුත් උනේ. ඉතින් ඒකෙන් රෙකමන්ඩ් කරලා තියෙනවා රැකියා වර්ග 82ක්. මේ යටතේ ඔයාලට එන්න පුළුවන්. අමතක කරන්න එපා අලුත් නීති යටතේ ඩිපෙන්ඩන්ට්ස් ළඟින් බෑ. නමුත් ඔයාලට එන්න පුළුවන්. ඉතින් මේ යටතේ මේ අලුතෙන්ම ස්ටේජ් ෆස්ට් එක මේක ස්ටේජ් දෙකක් තියෙනවා. ස්ටේජ් 1 එක යටතේ මෙයාලා සඳහන් කරලා තියෙනවා වීසා හරි වර්ක් පර්මිට් වලට හරි ග්‍රාන්ට් කරන අය වගේ terms and conditions ටික right මේ වීඩියෝ එකෙන් ඒක ගැන කතා කරනවා. ඒ වගේම දැනුම් දීලා තියෙනවා අලුතෙන් salary threshold එකක් හඳුන්වා දීමට නියමිතයි මේ අලුතෙන් දාපු 82කටත්. ඒ වගේම RQF level 6 and 3 to 5 කියලා වෙනම කැටගරි දෙකක් හඳුන්වලා දුන්නා. ඒ දෙකට අලුතෙන් salary threshold එකක් හඳුන්වලා දෙන්න නියමිතයි මේ අවුරුද්දේ දෙසැම්බර් වල. ඒ කියන්නේ තව මාස කිහිපයකින්. ඒ ගැනත් වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. රයිට් අපි ඉස්සෙල්ලාම බලමු මේ රැකියා වර්ග 82 මොකක්ද කියලා. ටෙම්පරරි ෂෝටේජ් ලිස්ට් එක UK වල තියෙන දැනට පවතින මේ ෂෝටේජ් ලිස්ට් එකට අනුව MAC එක හඳුනාගෙන තියෙනවා. මෙන්න මේ රැකියා 82 රජයට අවශ්‍ය වෙනවා පිටරටවල් වලින් මිනිස්සු ගෙන්නන්න කියලා. ඉතින් මේකේ RQF level 3 එකේ ඉඳලම එන්න පුළුවන්. ඒ කියන්නේ අවම සුදුසුකම හරි. එතකොට ඩිග්‍රියක් තිබීම අනිවාර්ය නැහැ. ඉස්සෙල්ලාම බලමු NHS එකේ අයට මොකද වුනේ කියලා. අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා කෝඩ් දෙකක්, ජොබ් කෝඩ් දෙකක් 3111 lab techniciansලා. හරිද? එතකොට මේ lab technician කෙනෙක් නම් ඔයාලට එන්න පුළුවන් 3111 යටතේ අලුතෙන්ම shortage list එකට ඇතුළත් වුණා. ඒ වගේම 3213 medical and dental technician මේ යටතේත් ඔයාලට එන්න පුළුවන්කම තියෙනවා UK වලට. එතකොට ඔයාලට මතක ඇති 6131 සහ 3212 කියලා දෙයක් තිබුණා. 6131 තිබුණේ නර්සින් ඇසිස්ටන්ට්ලා. ගොඩක් අය ආවා මේ මෑතක් වෙනකන් එනවා තාමත් එන්න පුළුවන් මේ 6131 කියන එකේ. නමුත් මේක අයින් වෙනවා. 3212 ඇවිල්ලා මේ ෆාමසි ටෙක්නීෂියන්ස්ලා. ඒ අයත් අයින් කරනවා. මේ ඒ කියන්නේ මේක හඳුන්වලා දෙනකොට ඒ අය ඉබේම අයින් වෙනවා. රයිට්. එතකොට උඩ දෙක තමයි NHS එකට අදාළ වෙන්නේ. අනිත් ඒවා ගැන ගත්තොත් ලංකාවේදී වැඩි සැලකිල්ලක් නොදක්වන රැකියා ගැන මං ඉස්සෙල්ලා කියන්නම්. පළවෙනි එක ඇවිල්ලා 3112. ඒ කියන්නේ electrical and electricians. හරි නැත්නම් ඒ හා සම්බන්ධ technicians. 31 යටතේ IT operation technicians ලටත් එන්න පුළුවන්. ඉතින් මේකේ ලොකු පරාසයක් තියෙනවා IT technicians ලා කියවපම. හරි. එතකොට 34යි 15 යටතේ මේක තමයි පොඩක් funny එක. ඇවිල්ලා මේ musicians ලා UK වලට හිඟයක් තියෙනවා. ඉතින් ඒ හින්දා එයාටත් එන්න පුළුවන්. ඒ වගේම 34/17 යටතේ ෆොටෝග්‍රැෆර්ස්ලා. ඉතින් මේක පොඩ්ඩක් මං හිතන්නේ මේකෙන් ආණ්ඩුව මේකට අවසර දෙවි කියලා. ඊට පස්සේ 35/34 ෆයිනෑන්ෂල් accountant managers ලා. ඔයාලාගේ මෙහි තියෙන ලොකු කම්පැනිස් තියෙනවා. එතකොට මෙන්න මේ ෆයිනෑන්ෂල් accountants ලාට හරි account managers ලාට හරි ස්පොන්සර් කිරීමේ හැකියාව තියෙනවා UK ඉන්න අයට. රයිට්. ගොඩක් ඔය අපි දන්න තැනුත් තියෙනවා. එයාලා මේ විදිහට ස්පොන්සර් කරලා ගන්න තැන්. රයිට්. ඊට පස්සේ 35/52 business sales executive. රයිට්. මන් දන්නේ නැහැ ඇත්තටම business sales executive ලා UK වලට අවශ්‍යද කියලා.
ඕනි තරම් බිස්නස් ඩිග්‍රීස් තියන අය පිටරටින් ආපු අය වගේම UK වලත් ලේසිම ඩිග්‍රී ඔය බිස්නස් මැනේජ්මන්ට් එක. ඉතින් ඒක කරන ගොඩාක් අය ඉන්නවා. ඉතින් බිස්නස් සේල්ස් එක්සිකියුටිව් ලා ඇයි ඊට පස්සේ මෙන්න මේක වැදගත් 52.13 වෙල්ඩර්ස්ලා. ඇත්තටම වෙල්ඩර්ස්ලා හැම හිඟයි UK වල ගොඩක්. හේතුව මේ අලුත් අයත් කියන්නේ UK වල ජීවත් වෙන හරි නැත්තම් මොනවද කියන්නේ ඉපදුන අය හරි මේ වෙල්ඩින් සයිඩ් එකට පයිප් ෆිටර්ස්ලා වගේ වට යන්නේ නැහැ. එතකොට මේ දෙකටම තියෙනවා 52.13 වෙල්ඩර්ස් 52.14 පයිප් ෆිටර්ස්ලා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වෙල්ඩින් ඔය මිග් වෙල්ඩර්ස්ලා හැම ඉන්නවා. ආක් වෙල්ඩින් ඒ වගේම පයිප් ෆිටර්ස්ලා හොඳ ලොකු කම්පැනිස් වල වැඩ කරන අය. ඉතින් එයාලට සුදුසුකම් හදාගෙන හරි මේවට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. 52.25 යටතේ එයා කන්ඩිෂන් ඉන්ස්ටෝලර්ස්ලා ඇන්ඩ් රිපෙයාර් කරන අයට අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම බෝඩ් බිල්ඩර්ස්ලා 52.35 යටතේ බෝඩ් බිල්ඩර්ස්ලාට හැකියාවක් තියෙනවා UK වලට එන්න. ඊට පස්සේ 53.13 බ්‍රික්ලේයර්ස් මං කලිමුත් කිව්වා. ඊට පස්සේ රූෆර්ස්ලා රූෆ් ෆිටර්ස්ලා 53.14 යටතේ ගන්න නියමිතයි. ඉතින් මේ සඳහන් කරේ කීපයක් ඔය මම අන්තිමයට සඳහන් කරපු දේ ගොඩක් වටිනවා මේ මගේ වීඩියෝස් බලන අයට UK වල එන්න බලාගෙන ඉන්නවනම්. ඒ වගේම ඔය IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්ජිනියරින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය බලනවා නම් ප්ලීස් ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. මම ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලගේ ජොබ් එකට අදාළ කැටගරිය අනිවාර්යෙන් ඇති. මොකද 82ක්ම මෙතන තියෙනවා මේ ෂෝටේජ් ලිස්ට් එකේ අලුතෙන් හඳුන්වලා දෙන්න. ඉතින් ඔයාලට ඒ සුදුසුකම් ටික තියෙනවා නම් පළපුරුද්ද තියෙනවා නම් ඇප්ලයි කරලා UK වලට එන්න පුළුවන්. ආපහු කියන්නේ ෆැමිලි ගන්න බෑ අලුත් නීතිය යටතේ. රයිට්. වැදගත්ම දේ රෙකමෙන්ඩේෂන් මොනවද? MAC එක ඉන්නේ ගවර්න්මන්ට් එකට රෙකමෙන්ඩේෂන් දෙන්න. එයාලගේ රෙකමෙන්ඩේෂන්ස් මොනවද? පළවෙනි එක තමයි රට තුල රැඳී සිටින RQF level 6 තියන අය ගොඩක් ඉන්නවනේ පිටරටින් ආපු. ඉතින් ඒ අයට පළමු chance එක දෙන්න කියලා තමයි රෙකමෙන්ඩේෂන් එක. ඇත්තට මේක හොඳයි. පිටරටින් අය ගෙනල්ලා මෙහෙත් ඉන්නේ කොහොම හරි සයිලම් ගහලා හරි ඉන්නවට වැඩිය මෙහෙ ඉන්න අයට දෙන එක. නමුත් ඔයාලා අමතක කරන්න එපා. ඔයාලට අවශ්‍ය වෙනවා මේ සුදුසුකම්. එතකොට සුදුසුකම් ටික ඔයාලට සපුර ගන්න බැරි නම් කරන්න දේවල් මම මේක කිව්වොත් නිකන් අර මට පට විදිහට මඩ ගහයි. ඒක හින්දා මම කරන්න ඕනේ දේවල් ටික කියන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. රයිට්. දෙවැනි එකේදී රෙකමන්ඩ් කරලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා රජයේ ප්‍රතිපත්තිය ඇවිල්ලා ILR එක නැති කරන එක හෝ අවුරුදු 10 කරන එක. එතකොට අලුතෙන් එන අයට ILR එක නොදී ඉඳීමේ හැකියාවකුත් තියෙනවා කියලා සමහර අයගේ තර්කය තියෙනවා. ඒ නිසාම උපරිම වීසා කාලයක් සඳහන් කරලා තියෙනවා අවුරුදු 3 ඉඳලා 5 වෙනකම්. එතකොට සෙටල්මන්ට් එකට යන්න බැරි වෙන්න තමයි මෙන්න මේ වීසා එක දෙන්නේ. මොකද ඔයාලට අවුරුදු 3ක අවුරුදු 5ක වීසා එකක් දීපුවම ඔයාලා අපහු ලංකාවට යන්න වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ යටතේම රෙකමන්ඩ් කරලා තියෙන්නේ මාස 18කට ඉස්සෙල්ලාම දෙන්න. ඒ කියන්නේ අවුරුදු 1කමාරකට. එතකොට අවුරුදු 1කමාරක මෙයාලා වැඩ කරනකොට ආපහු MAC එකට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක හොයලා බලලා මේ අය තවත් වැදගත් වෙනවද නැද්ද? එතකොට ඔන්න එයාට ආපහු මෙයාලගේ වීසා එක දීර්ඝ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙයාට දීර්ඝ කරන්න පුළුවන් අලුත් අයට දෙන්න එපා. එහෙම කියලා රෙකමන්ඩ් කරන්න ආණ්ඩුවට මේ MAC එකට. ඊට පස්සේ හතරවෙනි එකට රෙකමෙන්ඩේෂන් වල යටතේ සඳහන් කරලා තියෙනවා මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් එක ගැන. එතකොට මේ රජයෙන් කියලා තියෙනවා B2 ලෙවල් එකට ගේන්න ඕනි කියලා ඉංග්‍රීසි දැනුම. ඉතින් ඒක B1 කියලා මෙහෙලා සඳහන් කරලා තියෙනවා. නමුත් ආපහු සඳහන් කරලා තියෙනවා රජයේ ප්‍රතිපත්තිය B2 නම් ඒකට අපිත් එකඟයි කියලා. ඊට පස්සේ ස්විච් වෙන්න පුළුවන්ද? ස්විච් වෙන්න පුළුවන් ඔයාලා PSW හරි මොකේක හරි ඉන්නවා නම් එහෙම නැත්නම් වෙනත් වීසා වර්ගයක ඉන්නවා නම්. එතකොට ප්‍රශ්නේ වෙන්නේ ඔයාලාගේ ඩිපෙන්ඩන්ස්ලා සම්බන්ධව UK වලට දැනට ජීවත් වෙන. මොකද අලුත් වීසා ක්‍රමය යටතේ ජූලි මාසේ 22 මට මතක විදිහට දිනේ අලුත් වීසා ක්‍රමය යටතේ ඔයාලට ඩිපෙන්ඩන්ස්ලා දැන් තියාගැනීමට බැහැ. එතකොට ඔයාලට ඩිපෙන්ඩන්ස්ලව තියාගැනීමේ හැකියාවක් නැහැ. ඒක තමයි එන ප්‍රශ්නේ. රයිට්. ඊට පස්සේ වීසා ෆීස් ඇන්ඩ් චාර්ජස්. දැන් අපි දන්නවනේ කොහොමත් ස්කිල් වර්කර් කෙනෙක් UK වලට එනකොට සහ නැත්තම් UK වල ඉඳලා ස්විච් වෙනකොට අපි ගෙවන්න ඕනේ වීසා ෆීස් එක. ඒක කොහොමත් ගෙවන්න ඕනේ. ඊට පස්සේ IHS ෆීස් එක ගෙවන්න ඕනේ.
සාමාන්‍ය පරිදිම. ඉතින් ඒක ඒ විදිහටම යනවා. ඕක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනකොට ඒ වෙනස් වීම අදාළ වෙනවා. ඊට පස්සේ තව දෙයක් සඳහන් කරලා තියෙනවා රෙසිඩන්ට් ලේබර් මාකට් ටෙස්ට්. සමහර රටවල කැනඩාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා මේ ලේබර් මාකට් ටෙස්ට් එක. ඉතින් MAC එක රෙකමන්ඩ් කරලා නෑ මේ ගැන. නමුත් රජය මේ සඳහා සාකච්ඡාවක් කරනවා. ඉදිරියට නීති ගෙනීමේදී මෙන්න මේ වගේ ලේබර් මාකට් ටෙස්ට් එකකුත් හඳුන්වා දෙන්න. ඉතින් මම ආපහු කියන්න ඕනේ මේකට ඩිග්‍රියක් අත්‍යවශ්‍ය නැති ජොබ් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා ආපහු බලන්න මොනවද මේ ජොබ්ස්. ඊවට සූදානම් වෙන්න, සහතික හදාගන්න පුළුවන් අය හදාගන්න, පළපුරුද්ද ලබා ගන්න පුළුවන් අය ලබා ගන්න. ඔයාලට අවුරුද්දක කාලයක් තියෙනවා ආපහු UK එන සීනේ හැබෑ කරගන්න. ඉතින් ලබන අවුරුද්දේ ජුලයි වල 2026 ජූලි මාසයේ දෙවනි අදියර මේකේ ස්ටේජ් 2 එක අවසන් කිරීමට නියමිතව තියෙනවා. එතකොට හරි ලිස්ට් එක බාර දීමට නියමිතයි. ඉතින් රජයට දැන් තියෙන්නේ මෙයාලා රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඔයාලා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න, ඔයාලා ඇමතිලත් එක්ක සාකච්ඡා කරන්න, ඒකලා අපිට අවශ්‍ය ඩිරෙක්ෂන් එක දෙන්න. ඊට පස්සේ අපි අවුරුද්දක් ඇතුළත ජුලයි මාසෙදී සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරනවා. එතකොට රජයට කරන්න තියෙන්නේ ඒකට අනුව ඉතින් මේ ආණ්ඩුව තව කොච්චර කල් තියේද කියලා කියන්න බෑ. හදිසි මැතිවරණයකට යන්න වුණොත් මේ එහෙම වුණොත් එහෙම ආණ්ඩුව පෙරලෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ ආණ්ඩුව තියද්දී මෙන්න මේ නීති වෙනස් කරවුවොත් ඔයාලට මේ හැකියාව තියෙනවා. නමුත් රීෆෝම් එක බලයට පත් වුවොත් ඊළඟ ඡන්දේදී මෙන්න මේ සිහිනත් නැති වෙන එක වළක්වන්න බෑ. මොකද එයාලගේ ප්‍රතිපත්ති එක්ක සෑහෙන වෙනස් මේ MAC එක හඳුන්වලා දීලා තියෙන ප්‍රතිපත්ති. Okay guys, thank you very much. එහෙනම් අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකෙන්. Thank you very much. See you soon.